එක ගමක සිටියා රුවන් කියලා අකීකරු ළමෙක්. රුවන්ට හිටියේ හොඳම යාළුවෝ තුන්දෙනෙක්. චූටි, ලොකු, බන්ටි. එක දවසක් අම්මා රුවන්ට කිව්වා, "රුවන් පුතා, අඳුර වෙන්න කලින් ගෙදර එන්න. ගහට නැගලා අඹ කඩන්න එපා. බිම වැටෙයි. පරිස්සමට එන්න" කියලා. ඒත් රුවන් පුතාට ඕන වුණේ ලොකු රතු අඹ ගෙඩියක්. ඒක ගසේ උඩම තිබුණා. යාළුවෝ තුන්දෙනාම කිව්වා, "රුවන්, අඹ කඩන්න එපා. අම්මා කිව්වා නේද?" ඒත් රුවන් කියනවා, "මම ටිකක් උඩට නගිනවා විතරයි. බය කරන්න එපා" කියලා. රුවන් ගහට නැග්ගා. ගැඹුරු කොළ පත්‍ර අතරින් හිරු එළිය බැබලෙනවා. ගෙඩියට අත දිගු කළාම දඩාන් ගසේ කුඩා අත්තක් බිඳුණා. රුවන් බිමට ඇද වැටුණා. අඬන්න ගත්තා. චූටි, ලොකු, බන්ටි එක දිගට දුවලා ආවා. චූටි කිව්වා, "මම අම්මට කියන්නම්." ලොකු කිව්වා, "මම බෙහෙත්පත් ගෙනත් දෙන්නම්." බන්ටි රුවන්ව උස්සාගෙන ගෙදර ගෙනිච්චා. අම්මා දුටුවම බය වුණා. ඒත් ආදරෙන් රුවන්ව වැළඳගත්තා. අකීකරුකම නිසා මේ වෙන්නේ. ඊළඟ වතාවේ මං කියන දේ අහන්න මගේ දරුවෝ. රුවන්ගේ කකුල ටිකක් රිදුණා. ඒත් ඊට වඩා රිදුනේ හිත. ඒකින් පස්සේ රුවන් වෙනස් වුණා. අන්තිමේදී රුවන් සතුටින් කිව්වා, "හොඳ යාළුවෝ සහ හොඳ බැඳීම් එක්ක හැමදේම ඉගෙන ගත්තම තමයි ඉස්සරහට යන්න පුළුවන්" කියලා.